අද අපි යනවා ලස්සනම ගමනක්. අද අපි යන්නේ නන්පේරියල්. නන්පේරියල් වතුවේ ආයේ බලන්න. ඒකෙත් බේකස් බෙන්ට් එක ගාවට තමයි අපි යන්න හිතන් ඉන්නේ. එහෙනම් අපි ගිහින් බලමු. කොළඹ බදුල්ල පාරේ බෙලිල්ල පහු කරලා කිලෝමීටර් 2ක් විතර ගියාම නන්පේරියල් හන්දිය හම්බ වෙනවා. අන්න එතනින් උඩට තමයි යන්න ඕනේ අපි. ගිහින් බලමු එහෙනම්. මෙන්න මේ නන්පේරියල් හන්දියේ ඉඳන් කිලෝමීටර් 21ක් 22ක් වගේ තියෙනවා අපිට යන්න. ඒ යනස්සේ අපිට හම්බ වෙනවා බෙන්ට් 23ක්. 23 වෙනි බෙන්ට් එකේ තමයි බේකස් බෙන්ට් එක තියෙන්නේ. ඔයාලත් එනවා නම් මෙන්න මෙතනින් පහළට ගිහලා නාන්න පුළුවන්. මේ කැම්ප් එක ඉස්සරහ තියෙන්නේ. යන පාර නම් මාරම ලස්සනක් තියෙන්නේ. එච්චර ගියත් එපා වෙන්නේ නැති ගමනක් තමයි මේක. තව එක කතාවක් තියෙනවා. මෙහි යනකොට ගොඩක් වෙලාවට වහිනවා මේ පැත්තට. පායන දවස්වලට ලස්සන අඩුයි. ඒක එහෙම කියන්න හේතුව තමයි මෙහි යනකොට දියැලි ගොඩාක් බලා ගන්න පුළුවන්. ඒ දියැලි හිඳිලා තිබ්බොත් ලස්සන පොඩ්ඩක් අඩු වෙනවා. වතුර නැහැ පොඩි පොඩි දියැලි වල. මට හිතන විදිය නම් මෙන්න මෙතනින් උඩට තමයි නන්පේරියල් වල ලස්සනම පැත්ත පටන් ගන්නෙ. පළවෙනි වංගුව තියෙනවා ඉස්සරහින්. එතන පොඩි view point එකක් තියෙනවා. එතනත් නැවතිලා ලස්සන පොඩ්ඩක් බලලා අපි යමු උඩහට. මෙහෙ එනවා කියන්නේ ඉතින් ෆෝන් එකේ මෙමරි ෆුල් වෙන එක නම් අහන්න දෙයක් නැහැ. වීඩියෝ ෆොටෝ අරගෙන ඉවරෙකුත් නැහැ. ඒ තරමට ලස්සනයි. මෙන්න මම අර කියපු තැන මෙතන තමයි පළවෙනි බෙන්ට් එක තියෙන්නේ. දැන් අපිට හම්බෙනවා ලංකාවේ ලස්සනම ඉස්කෝලේ විවේකානන්ද විද්‍යාලය. වතුර අඩු නිසා අද ගොඩක් ලස්සන නැහැ. මේක ඉතින් දියැලි ලෝකයක් තමයි. වැස්ස තියෙන කාලේ. ඔය දියල්ල ගාවට වෙනකම් පාර හදලා තියෙන්නේ.
නොතනින් උඩහට තමයි ටිකක් අමාරු. කොහොමද ඉස්කෝලේ තියෙන තැන මාර ලස්සනක් තියෙන්නේ. ටිකට් ගන්න දෙන්නේ 5 වෙනකන් විතර. 4:00මාරනේ. අපි දැන් යන්නේ ටිකට් ගන්න. ගිහින් බලමු. තියෙන ටිකට් එක රුපියල් 500යි බයික් එකකට. අපි මේ ගමන ගියේ 2026 මාර්තු 1ට කලින්. ඒක කියන්න හේතුව තමයි මාර්තු 1න් පස්සේ ටිකට් ගන්න ඕනේ නැහැ. පාර නම් හිතන තරම් ලේසි නැහැ. කාර් වලට එහෙම නම් එන්න අමාරුයි. ඔෆ් රෝඩ් වාහන වලට නම් කිසිම අවුලක් නැහැ. ඔන්න අපි බේකස් බෙන්ට් එකට දැන් ළඟයි. ඔන්න අපි ආවා මුහුදු මට්ටමේ ඉඳන් අඩි 5000ක් උඩින් තියෙන වංගුව ගාවට. මම නිතරම කියන්නේ ඒකනේ. අපි ඉන්නේ දිව්‍ය ලෝකෙක. ඔය ඈතින් සමනල වැව පේනවා අපිට. ඔතනින් උඩු පැත්තේ ලෝකාන්තයට ගිහින් පහළ බැලුවාම පේන්නේ නම්පේරියල් වතු විහාරය. අන්න ඒ ටික පේනවා. බලන්නකො තියෙන ලස්සන. ඔය වංගුවෙන් උඩට ගියාම තියෙනවා ලංකාවේ දෙවෙනියට උසම ගම්මානේ. පළවෙනි එක නම් ශාන්තිපුරනේ.
අදට අපි ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.